හොඳයි ගණන් වීඩියෝ එකක් නෙමෙයි මගේ පන්තින නංගිලා මල්ලිලා වුණත් වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් උදව්වක් දෙන්න මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක ෆුල්ම වීඩියෝ එක අරගෙන ඔයාලගේ YouTube channel එක Facebook account එකකින් share කරත් ඔයාලා status දැම්මත් TikTok කරනවා TikTok එකේ share කරත් කිසිම විදිහට copyright එකක් වලට වදින්නේ නැහැ මේ වීඩියෝ එක share කරයි කියලා copy කරයි කියලා. මේ වීඩියෝ එක මේ දැම්ම ඔයාලා අරගෙන ෆුල් වීඩියෝ එක අරගෙන ඔයාලගේ channel එක දැම්මත් කිසිම විදිහට copyright වදින්නේ නැහැ. හින්දා මේක පුළුවන් තරම් යාළුවෝ අතර share කරන්න. ඔයා කරන එක share එකක් වුණත් අපිට කරන ලොකු උදව්වක් මේ වෙලාවේ. ඉතින් මේ කතාවේ අපි කියන්නේ මගේ ඉස්කෝලේ මම ශ්‍රී සුමංගල මධ්‍යම විද්‍යාලය වාරියපොළ. ඉතින් WA ජනනි දිනුපමා කියන අක්කා අපේ ඉස්කෝලේ ඉගෙන ගත්තු අක්කා කෙනෙක්. ඉතින් මේ වෙනකොට එයා මයිලොයිඩ් ලියුකේමියා කියන දරුණු පිළිකා රෝගයෙන් පෙළෙනවා. මේ වෙනකොට මහරගම පිළිකා රෝහලේ අපේක්ෂා රෝහලේ එයා ප්‍රතිකාර ලබනවා. ඉතින් ලක්ෂ 80ක මුදලක් ඕන වෙලා තියෙනවා ඒ අක්කට කරන සැත්කමක් සඳහා. මේ වෙනකොට අපි මේ මුදල එක්රැස් කරන්න අපේ විද්‍යාලයේ කට්ටිය ඒ අක්කගේ වයස අයියලා අක්කලා අපේ සහෝදර සහෝදරියෝ මේනොට ලොකු වෙහසක් දරනවා. මේනොට වාරියපොළ කුරුණෑගල කියන නගර දෙකේම අපි මුදල් එකතු කරනවා. ඊට අමතරව ඔයාලා වගේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න මනුස්සකම තියෙන මිනිස්සුયો අපිට හුඟක් උදව් කරනවා මේ අවස්ථාව වෙනකොට. ඉතින් අපිට තව මුදල් මේකට අවශ්‍යයි. ඉතින් අපි ඒකයි මේ විදිහට ඔයාලව දැනුවත් කරන්නේ. ඔයාලට පුළුවන් නම් මම මේ වීඩියෝ එක අතර මැද්දෙන් දාන්නම්. ඒ අක්කට මුදල් පරිත්‍යාග කරනවා නම් කොහොමද ඔයාලට කරන්න පුළුවන් කියලා බැංක් account numbers එක්කම එයාගේ medical reports අපිට ලැබිලා තියෙන දේවල්. ඒවත් මම මේ වෙනකොට මේ වීඩියෝ එකත් එක්ක මැද්දෙන් දාන්න. ඉතින් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මේ වෙලාවේ ඔයාලට පුළුවන් උදව්වක් ඒ අක්කා වෙනුවෙන් කරන්න. මොකද අපි ගොඩක් මහන්සි වෙනවා මේකට අපේ සහෝදරියෙක් ඉඳලා. මොකද මනුස්ස ජීවිතයක වටිනාකමක් තේරෙන තවත් මනුස්සයෙක් විතරයි. මොකද ඔයා දෙන චූටි රුපියල් 50කින් රුපියල් 100ක ආධාරකින් සමහරක් වෙලාවට ඒ අක්කා ජීවත් වෙනවා තව අවුරුදු ගාණක්. ඒ අක්කා ඔයාලා හින්දා අපි හින්දා තව අවුරුදු ගාණක් හුස්ම ගන්නවා. ඉතින් මනුස්ස ජීවිතයක් රකින්නයි කියන එක අපේ ධර්මයේ විදිහටත් අනිත් ආගම් වල විදිහට ලොකු පිනක් ඒක. තමන්ට බලපාන තමන්ගේ අනාගතයට බලපාන ලොකු දෙයක්. අනික තරුණ ජීවිතයක් ඒක. ඉතින් ඒ හින්දා ඒ වෙනුවෙන් ඔයාලගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒකත් අපිට මේ වෙලාව කරන ලොකු උදව්වක්. මොකද මේ වෙනකොට අපි මේක Facebook වල YouTube වල අපි මේ වීඩියෝ එක ෂෙයා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා හරි අපිට උදව්වක් කරන්න. ඉතින් අපි ඒක ලොකු දෙයක් විදිහට බලාපොරොත්තු වෙනවා. ඊළඟට කියන්න ඔයාලට පුළුවන් මුදලක්. සමහරක් වෙලාවට මේ කාලේ ඔන්ලයින් ක්ලාස් යනවනේ ඔයාලා. ඒ ඔන්ලයින් ක්ලාස් වලට ඔයාලා පේ කරන්න අනිවාර්යෙන් මේ වෙනකොට බැංක් වලට යනවා. මොකද දැන් මාර්තු මාසේ පටන් ගන්න කාලේනේ. ඒ යනකොට ඒ ඔන්ලයින් පේමන්ට් එකත් එක්කම පුළුවන් නම් මේ account වලට ඔන්ලයින් පේමන්ට් එකක් හරි ඔයාලට කරන්න. ඒක ලොකු දෙයක්. ඔයාලා මොබයිල් බැංකින් යූස් කරනවා නම් රුපියල් 50ක් 100ක් හරි කමන්නේ මේකට දාන්න. අපි ඒක ලොකු දවක් විදිහට සලකනවා. ඊළඟට ඔයාලා මේ අපි අවට කෙනෙක් නම් ඒ කියන්නේ සුමංගලේ අපි ඉස්කෝලේ කෙනෙක් නම් වාරියපොළ කුරුණෑගල අවට කෙනෙක් නම් ඒත් අපිට මුදල් ලැබෙන්න සලස්වන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් නම් මේ වෙනුවෙන් අපිට උදව් කරන්න පුළුවන් කෙනෙක් අපිට සම්බන්ධ කරලා දෙන්න. ඒකත් ලොකු පිනක් මේ වෙලාවේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔයාලගෙන් හොඳ පොසිටිව් රිප්ලයිස් අපිට හම්බෙයි කියලා. මම මේ අක්කගේ account numbers එයාලව සම්බන්ධ කරගන්න ඕන නම් ඒ සම්බන්ධ කරගන්න ඕන විදිහ මේ වීඩියෝ එකත් එක්කම දාන්න නම් ඒ phone numbers හැම දෙයක්ම. ඉතින් ඔයාලා කෙලින් මේ අක්කලාගේ දෙමව්පියන්ටයි සහෝදර සහෝදරියන්ට කතා කරලා උදව්වක් කරනවා නම් මේ වෙලාවේ ලොකු දෙයක් අපිට ඒක. ඉතින් එහෙම කතා කරනවා නම් ඒ numbers ඔක්කොම මේ වීඩියෝ එකේ දාන්න description එකකට මම දාන්නම් වීඩියෝ එකේ. මම කලින් කිව්වා වගේ මේ වීඩියෝ එක ඔයාලා අරගෙන සම්පූර්ණයෙන් ඔයාලගේ channel එකට දාලා දැම්මත් සම්පූර්ණ download කරලා ඔයාලා Facebook upload කරත් කොහෙ දැම්මත් කිසිම විදිහේ copyright එකක් වදින්නේ නැහැ මේ වීඩියෝ එක ඔයාලට. ඉතින් කිසිම දෙයකට බය වෙන්න එපා. මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාලා ගන්න නීතියමය පැත්තෙන් කිසිම බලපෑමක් ඔයාලට නැහැ මේකේ. 100% මේ වීඩියෝ එක ඔයාලට ඔයාලගේ වීඩියෝ එකක් විදිහට මොනවද දාන්න පුළුවන්. ඉතින් විනාඩි 4ක් ගත්තා මම ඔයාලගේ වටිනා කාලෙන්. සමහරක් වෙලාවට මේ විනාඩි 4 හින්දා ඔයාලා හින්දා මේ වීඩියෝ එක බලන ඔයාලා හින්දා ඒ අක්කා තව ගොඩාක් කාලයක් හොඳින් ජීවත් වෙයි. ඉතින් ඒ උදව්ව අපිට කරන්නයි කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලට දෙවි පිටයි බුදු සරණයි. හැමෝම මේ කාලේ පරිස්සමින් ඉන්න.